ගුරුප්‍යෝ නම. උත්තරීතර විමුක්ති මාර්ගය භික්ෂූන් වහන්සේලාට නැතහොත් සියලු දේ අත්හැර යන තාපසයන්ට පමණක් නොවේ. මෙම මාර්ගය සෑම කෙනෙකුටම වේ. අප වර්තමානයේ ඉන්නා ශරීරය අපට ලැබී ඇත්තේ පෙර භවයන්වල කරපු ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙසය. අප ඒ ලබා ඇති නාමයට සහ රූපයට නොබැඳී එය නොතකා අප සියල්ලෝම මෙම මාර්ගයේ ඉදිරියට යා යුතුය. මන්ද අපි මේ ජීවිතේ කුමන හැඩයක් ලබාගෙන ජන්මය ආරා නැතත් රැස් කරගත් කර්ම සහ කරගනිමින් සිටින කර්ම අනුව අප නිසකවම මීළඟටද අප ගන්නා නාම රූපය වෙනස් කරගන්නේය. එබැවින් ඒ සියල්ල අනිත්‍යයි. යම් කිසි කෙනෙක්ගේ පෙර කර්මයන් අනුව වර්තමානයේ ගිහි ජීවිතයක් නම් ලැබී ඇත්තේ. එසේනම් සියලු භෞතික කර්මයන් කරන අතර උත්තරීතරත්වය කරා යා යුතුය. එලෙසම පෙර කර්මයන් අනුව යම් කිසි කෙනෙක්ට පැවිදි ජීවිතයට ඇතුල් වෙලා නම් එයින් අර්ථ වන්නේ යම් කිසි දැනුමක් පෙර භවයන් වල ලබා ඇවිත් භවය. එසේනම් එතෙන් සිට ඉදිරියට උත්තරීතරත්වය කරා යා යුතුය. එසේ නැතහොත් අප නිසකවම ඇඳුම් මාරු කරනවාසේ කය මාරු කරමින් නැවතත් කලින් කර දේවල් අමතක වී මීළඟට කුමන ආකාරයේ කයක් ගනීද කියන්න නොදැනගෙන එහාට මෙහාට පැන සසරේ සිටිය හැක. එබැවින් වඩාත් වැදගත් වන්නේ අප වර්තමානයේ කරමින් සිටින කර්ම නිවැරදිව පීඩනයකින් තොරව නැවත නොඉපදීම පිණිස කර යුත්තේ කෙසේද කියා අවබෝධ කර ගැනීමය. අප සැමෝම දැනුවත්ව හෝ නොදැනුවත්ව එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් එකම ඉලක්කය කරා ගමන් කරන්නේය. නමුත් අපට එය අවබෝධ කරගෙන යා හැකි නම් භෞතිකය තුල පීඩනයකින් තොරව ඒ දෙසට ගලා යා හැකිය. මෙම යථාර්ථය දන්නා තැනැත්තා ඔහු ඉදිරියට කුමන ආකාරයේ මායාවන් හා බාධක පැමිණියත් ඒ සියල්ල මනාව අවබෝධ කර එහි යථාර්ථයත් තේරුම්ගෙන නිසකවම සියල්ල තරණය කර ඉදිරියට යනවා ඇත. ගුරුප්‍යෝ